මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය. එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුවියකට ලැබිය යුතු සියලුම අධ්‍යාපන පහසුකම් සලසමින් වාර්ෂිකව සිය දහස් සංඛ්‍යාත ශිෂ්‍යාවන්ගේ නුවණස පාදමින් මිනුවන්ගොඩ පුරවරය පුරා වැජපෙන පාසලක්. මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ තිබෙන එකම බෞද්ධ බාලිකා පාසල මා කලින් කිව්වත් වගේ සමස්ත ලංකාවටම තිබෙන එකම බාලිකා පාසල ලෙස එකම බෞද්ධ බාලිකා පාසල ලෙස වැජපෙමින් අප විද්‍යාලය උසස් පෙළ අංශයේ විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ ආදී සියලුම විශේෂ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් සුවිශේෂී ඉගෙනුම් ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඉතින් එවන් සාඩම්බරණීය ඉතිහාසයක්, එවන් සාඩම්බරණීය සාර්ථකත්වයක් අධ්‍යාපනයෙන්, කලාවෙන්, සෞන්දර්යයෙන්, ක්‍රීඩාවෙන් මේ කියන සෑම අංගයන්ගෙන්ම සාර්ථක ඵල නෙලා ගන්නා පාසලක් වශයෙන් වැජපෙන අප පාසල අද දින 83 වෙනි ජන්මෝත්සවය සමරනවා. ඉතින් එවෙනුවෙන් සංවිධානය කර ඇති මෙම උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරමින් අප සැම ආගම සිහි කිරීමට සූදානම් වෙමු. Go in accordance with the time-honored tradition, let's observe Panchasila. ස්තුතියි ඔබ සැමට. Thank you all. චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් සිළු දැල්වීමේ අවස්ථාවයි මේ උදා වී තිබෙන්නේ. ඒ සඳහා මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පරිපාලන තුෂාරි විජිතසේන මහත්මියටත් කොටස් අධ්‍යාපන අධ්‍යක්ෂිකා තනුජා රාජකරුණා මහත්මියටත් කොළඹ නාලන්දා විද්‍යාලයේ ගරු විදුහල්පති ඉරාන් චම්පික සිල්වා මහත්මයාටත් විද්‍යාලය ආදි ශිෂ්‍ය සංගමේ විදායක කමිටු සමාජිකයන් සහ ලේකම්වරුන්ටත් අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය වන WTDB රූපසිංහ විදුහල්පතිතුමියටත් නලන්දා බාලිකා විද්‍යාලයේ ආදි විදුහල්පතිවරුන්ටත් ආදි නලද ගුරු මණ්ඩලය නියෝජනය කරමින් ඩයස් සුබසිංහ ගුරු මහත්මියටත් ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපතිතුමිය වන කමනි සමරසිංහ මැතිණියටත් ආදි ශිෂ්‍ය සංගමයේ විදායක කමිටු සමාජික හිරන්තේ ලියනවඩුගේ මහත්මියටත් විද්‍යාලීය ප්‍රධාන ශිෂ්‍ය නායිකා ප්‍රශාන්තිනී කවිෂා සොයුරියටත් මා ඉතාමත් ගෞරවයෙන් යුතුව පොල්තෙල් පහන් සිළු දැල්වීමේ අවස්ථාව සඳහා එක්වන මෙන් ඉල්ලා සිටිනවා. It is our tradition to light the oil lamp Before any important ceremony in Sri Lanka, I would most respectfully invite එසේම මෙම අවස්ථාවට සැපමෙනි මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලයේ ගරු විදුහල්පති රුවන් කරුණාරත්න මැතිතුමාටත් පොල්තෙල් පහන් සිළු දැල්වීමේ අවස්ථාව සඳහා අප හා එක්වන මෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා. I would most respectfully invite Mrs. Tushani Vijayaratna, the Deputy Provincial Director of Education, Mrs. Tanuja Rajakaruna, the Divisional Director of Education, our chief guest, Mr. Iran Champika de Silva, the guest of honor, the principal of Nalanda College Colombo, secretary and executive members of Past People Association of Nalanda College Colombo, Mr. Ruwan Rajakaruna, the principal of Nalanda Boys Minuwangoda, Mrs. WTDB Rupasingha, the principal of our school, the former principals from Nalanda Girls Central College, Mrs. Dayas Subasingha, representing former Nalandian teachers, the co-president of the school's Past People Association, Mrs. Kamani Samarasingha, Mrs. Hirante Lianavaduge, the executive member of Past People Association, and the school head prefect Prashantini Kavisha to light the oil lamp.
ස්තුතියි ඔබ සැමට. මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ 83 වෙනි අභිමානවත් ජන්මදින උත්සවය සැමරීමට විද්‍යාලය ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට සම්බන්ධ වන සම්භාවනීය අමුත්තන් සියලු දෙනා පිළිගැනීමේ මොහොතටයි අප මේ එක්වන්නේ. ඒ සඳහා මම ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා නාලන්දා විද්‍යාලයේ ගරු විදුහල්පතිනි WTDB රූපසිංහ ගරු විදුහල්පතිතුමියට. Going in accordance with today's commencement, it is time to welcome you all for gracing the occasion with your presence. For that, I would most respectfully invite Mrs. WTDB Rupasinghe, the principal of our school, the guiding lamp, to welcome you all. සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. අභිමානවත් නාලන්දියේ ඉතිහාසයේ 83 වන ජන්මදිනය සමරන මේ අවස්ථාවේදී මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලීය පුණ්‍ය භූමියට සැපැමිණි ඔබ සියලු දෙනාම පිළිගැනීමට ඔබ සියලු දෙනාගෙන්ම මා අවසර පතනවා. ප්‍රථමයෙන්ම නාලන්දියේ ඉතිහාසයේ ඥාතීත්වය මිත්‍රත්වය සනිටුහන් කරමින් අපගේ ආරාධනය පිළිගෙන අප විද්‍යාලයට පැමිණි කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා මැතිතුමනි ඔබතුමාව ඊටම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට මා පිළිගන්නවා. හැමදාමත් විද්‍යාලීය කටයුතු වලදී අප හා එක්ව අත්වැල් බැඳ ගන්නා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා පෙරේරා මැතිතුන්ට අද දින අපත් සමග එක්වන්නට නොහැකි වුවත් කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලන තුෂාරි විජිතසේන මැතිණියනි ඔබගේ පැමිණීම අපට මහත් ගෞරවයක්. ඔබ ඊටම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම සහෝදරත්වයෙන් බැඳෙමින් සදා අපත් සමග එක්ව කටයුතු කරන මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලයේ විදුහල්පතිතුමනි මෛත්‍රී මැතිතුමනි ඔබතුමාව ඊටම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගන්නවා. විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරුන් වශයෙන් අප සමග එක්වන ලලිතා මැතිණිය ඒ වගේම සේපාලිකා රණවීර මැතිණිය ඊටම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගන්නවා. එපමණක් නෙවෙයි අනාදිමත් කාලයක නාලන්දියේ ඉතිහාසය වර්තමානයේ දක්වා ඔසවා තබන්නට කටයුතු කළ සියලුම ආදී නියෝජ්‍ය සහකාර සහ ගුරු මහත්ම මහත්මීන් ඊටම ගෞරවයෙන් යුක්තව මම පිළිගන්නවා. ඒ වගේම කොළඹ නාලන්දා විද්‍යාලයත් මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයත් නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වන සියලුම නියෝජ්‍ය විදුහල්පතිවරුන් වගේම ගුරු මහත්ම මහත්මීන්වත් එම පාසල් දෙක නියෝජනය කරමින් පැමිණි ආදි ශිෂ්‍ය සංගම් නියෝජිත මහත්වරුන්වත් ඊටම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමිය ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපතිතුමිය සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින් සහ ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිත මහත්මීන් දෙමාපියන් ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වන සියලුම සම්භාවනීය අමුත්තන්වත් නාලන්දීය අභිමානවත් දියණිවරුන්වත් විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්වත් ඊටම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගන්නවා. වසර 83ක් පුරාවට නාලන්දා ඉතිහාසය, නාලන්දා අභිමානය, නාලන්දා කීර්තිනාමය රටට ලොවට පතුරවමින් නාලන්දා විද්‍යාලය ආ ගමන් මඟ සුවිශේෂී එක් සංදිස්ථානයකට පත් කරමින් අද නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නාලන්දා උපන්දිනය ඔබේ අපේ උපන්දිනය සමරන්නටයි මේ සූදානම. මේ සා මහත් කර්තව්‍යකදී
මාත් සමග පාසලත් සමග අත්වැල් බැඳගෙන මේ කාර්යය කරට අරගෙන කටයුතු කළේ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමේ සමසභාපතිතුමිය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කමනි සමරසිංහ මහත්මිය ඇතුළු ආදි ශිෂ්‍ය කමිටු සමාජිකාවන් එම සියලු දෙනාටම විද්‍යාලීය ස්තුතිය පිරිනමන්නට මම මේ අවස්ථාවක් කරගන්නවා. විද්‍යාලීය උපන්දිනය එහෙමත් නැත්නම් විද්‍යාලීය ආරම්භය මැයි මාස 5 වෙනි දිනට යෙදුනත් පැවති විවිධාකාර වූ රාජකාරීමය ගැටලු නිසාවෙන් රට තුල පැවති දේශපාලනමය ගැටලු නිසාවෙන් අපිට එදිනට අපේ ජන්මදිනයෙන් සමරන්නට නොහැකි වුණත් අද දින අපි අභිමානවත් අයුරින් විද්‍යාලීය ජන්මදිනය සමරනවා. ඉතින් මේ අවස්ථාවට සැපැමිණි විද්‍යාලයට සුබපතන සියලුම සම්භාවනීය අමුත්තනි නැවත වරක් ඔබ සියලු දෙනා මේ අවස්ථාවට පිළිගනිමින් මාගේ පිළිගැනීමේ කතාව මම මෙතකින් අවසන් කරනවා. නාලන්දා මෑණියනි ඔබට සුබ 83 වන ජන්මදිනයක් වේවා. චිරංජයතු. ස්තුතියි විදුහල්පතිතුමියනි. නාලන්දා මාතාව විනයකරුක වූත් බුද්ධිමත් වූත් පරපුරක් බිහි කරන්නා කාන්තා ශක්තියේ මව්බිමක්. අප විද්‍යාලයේ ගෞරවය මේතාක් මිඩුවන් කොට කොට්ටාසයේ පමණක් නොවේයි සමස්ත ලංකා මට්ටම පමණින්ද උපයාගත් අභිමානයකින් යුක්ත බව ඔබ සැම හොඳින් දන්නා කරුණක්. ඉතින් ඇය අද ඇගේ 83 වැනි ජන්මෝත්සවය සමරනවා. එම අභිමානවත් මොහොතට අපහා එක්වන ඔබ සැමට මෙවන් උත්සවයක් සංවිධානය කිරීමේ අරමුණ පැහැදිලි කිරීම සඳහායි මේ අවස්ථාව ඉවරවන්නේ. ඒ සඳහා මම තමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමේ සමසභාපතිනි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කමනි සමරසිංහ මැතිණියට. Going in accordance with today's inauguration, now I would like to invite Mrs. Kamani Samarasinghe, the co-president of the Past People Association, who also brings the reputation to Mother Nalanda by being a senior lecturer at the University of Kelaniya, to talk a bit about today's ceremony. සුබ උදෑසනක් සියලු දෙනාට. මිනංගොඩ කලාප කාර්යාලයේ නියෝජනය කරමින් මෙම ස්ථානයට සැපමිනි කලාප කාර්යාලයේ සියලුම අධ්‍යක්ෂකතුමියනි, විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියනි, කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු අපේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට සැපමිනි කොළඹ නාලන්දා විද්‍යාලයේ ආශිෂ් සංගමේ සියලුම නියෝජිතවරුනි, මිනංගොඩ නාලන්දා පිරිමි විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු එම ආශිෂ් සංගමේ සියලුම නියෝජිතවරුනි, හිටපු විදුහල්පතිතුමියනි, හිටපු ගුරු මෑණිවරුනි, පියවරුනි, විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ආදරණීය ආචාර්ය මණ්ඩලයේ සමාජිකාවනි, මාගේ ආශිෂ් සංගමේ සියලුම නියෝජිතවරුනි, ආදි ශිෂ්‍යාවනි, සිසු දියණියනි, සියලුම සම්භාවනීය අමුත්තනි. අද ඇත්තෙන්ම අපට සුවිශේෂ දිනයක්. ප්‍රඥා ප්‍රදීපං ජාලේත යන ශ්‍රේෂ්ඨ නාමය පටබැඳිව ගොඩනැගුණු මිනංගොඩ නාලන්දා විද්‍යාලයට මෙම වර්ෂයට වසර 83ක් පිරෙනවා. ඒ මැයි මාස 5 වන දිනට විදුහල්පතිතුමිය පැවසූ අයුරින් අප එදිනට මෙම උත්සවය යොදාගෙන තිබුණත් රට තුල පැවති මැතිවරණ තත්ත්වය නිසා එය අපට අද දින දක්වා කල් දැමීමට සිදු වූ. දෙවන ලෝක යුද්ධ සමයේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ශාඛාවක් ලෙස හීනටියන ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතුව මෙම ස්ථානයේ ඉදිකළ නාලන්දා විද්‍යාලය පසුව නාලන්දා මහා විද්‍යාලය බවට පත්ව
ඉන්පසුව 1972 වර්ෂයේදී නාලන්දා බාලිකා මධ්‍ය මහාවිද්‍යාලයට බවට පත් වී අදට මෙම වර්ෂයට වසර 83ක්. මා පොතපතේ කියවා ඇති අයුරින් සහ මා පාසලේ ඉන්න වකවානුවේ අසා ඇති අයුරින් එම 1942 සිට මේ දක්වා ආ ගමන විවිධ සතුට සොම්නස දුක සෑම දෙයක් බෙදා දුන්න ගමනක් වී තිබුණා. වරක හීනටියන ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ලියා තිබුණා විද්‍යාල දෙකක් මිශ්‍ර විද්‍යාල දෙකක් එකම තැන පිහිටා තිබීමෙන් අනාගතයේදී කිසියම් කලක මෙම විද්‍යාල දෙකෙන් එකක් වැසේ යයිදෝ කියන බය උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ 1967 රජත ජයන්ති අනුස්මරණ පොතට සටහනක් සපයමින් එහි ලියා තිබෙනවා උන්වහන්සේගේ කැමැත්ත මෙම නාලන්දා විද්‍යාලය කොළඹ නාලන්දය මෙන් පිරිමි විද්‍යාලයක් ලෙසටත් අසල්වැසි මිනෝංගොඩ මිශ්‍ර විද්‍යාලය ගැහැණු විද්‍යාලයක් ලෙසටත් පවතින ලෙසටයි කියලා. 1967 රජත ජයන්ති පොතේ මෙය සටහන් කර තියෙනවා. නමුත් කිසියම් හේතුවක් නිසා 1972 දී ඒකේ අනිත් පැත්ත සිදු වෙලා මෙම ස්ථානය කියන්නේ නාලන්දා විද්‍යාලය, නාලන්දා මහාවිද්‍යාලය, පසුව නාලන්දා බාලිකා මධ්‍ය මහාවිද්‍යාලය බවට පත් වෙනවා. ඒ නමින්ම අසල්වැසි මිශ්‍ර පාසල නාලන්දා පිරිමි විද්‍යාලය ලෙසට නම් වෙනවා කියලයි අපි ඉගෙනගෙන තියෙන්නේ. මට මතකයි 1992 වර්ෂයේ මා මේ පාසලේ සිටිද්දි 12 වසරේ සිටිද්දි අපි 50 වෙනි සංවත්සරයේ සැමරුවා. අපි ඒ වෙලාවේ ඊ타මත්ම උත්කර්ෂවත් අන්දමින් ප්‍රදර්ශනයක් පවත්වා අපි උපන්දින උත්සවයේ සැමරුවා. ඉතින් මට ගොඩක් සතුටුයි 83 වෙනි උපන්දින උත්සවය සමරන මේ මොහොතටත් සම්බන්ධ වීමට ලැබීම ගැන. මෙම 83 වෙනි උපන්දින උත්සවය සහ ඊට සමගාමී ක්‍රියාකාරකම් සිදු කිරීමේදී අපට ප්‍රධාන අරමුණු 4ක් තිබ්බා. ඉන් ප්‍රධාන එක වන්නේ අපේ නාලන්දා උරුමය ආරක්ෂා කිරීම. 83 වසරක් තිස්සේ ජිනෙන්දාස්ගෙන් ආරම්භ වෙච්ච මෙම විද්‍යාලයේ උරුමය ආරක්ෂා කර ගැනීම. ඒ හා සම්බන්ධ අපි ක්‍රියාකාරකම් රාශියක මේ වසර තුර නිරත වුණා. ඒකට හේතු උනේ මෙම විද්‍යාලය පිහිටවන්න තමන්ගේ ශ්‍රමය, ධනය, කාලය කැප කළ ආදි කර්තෘවරුන්, හිටපු විදුහල්පතිවරුන්, හිටපු ආචාර්ය මණ්ඩලය, සුබපතන්නන්, ආශිෂ්‍යයන් ඔවුන් කළ කාර්ය අප අගය කිරීම. මින් දෙවන අපේ අරමුණ වූයේ සහයෝගීතාව සහ බැඳීම ශක්තිමත් කිරීම. ආදි ශිෂ්‍යයන්, වත්මන් සිසුවියන්, ගුරු මණ්ඩලය, දෙමව්පියන් සහ සුබපතන්නන් එකම පවුලක් ලෙසට එක් කිරීම මෙම උත්සවයේ තවත් අරමුණක් වුණා. මේට තවත් යමක් එකතු කරගන්න අපි කල්පනා කරා. ඒ අපේ මව් විද්‍යාලය කොළඹ නාලන්දා විද්‍යාලයට. ඒ අරමුණින් අප වතාවක කොළඹ නාලන්දා විද්‍යාලයට ගොස් එහි ඇති ජිනෙන්දාස ප්‍රථම විදුහල්පතිතුමාගේ පිළිරුවක් අපි අරගෙන ආවා මෙම විද්‍යාලයට. මක් නිසාදයක් අප විද්‍යාලයේ එය නොතිබූ නිසා. ඒ නිසා අපගේ ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට සැපමිනි කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මෙම ස්ථානයට සැපමිනි සියලු දෙනාට මිනෝංගොඩ නාලන්ද බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ ආශිෂ් සංගමයේ හදපිරි කෘතඥතාවය මේ අවස්ථාවේ මා පිරිනමනවා. මෙම උත්සවය මගින් විද්‍යාලීය ප්‍රජාව අතර ඇති බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින් අනාගතයේ විද්‍යාලයේ දියුණුව සඳහා එක්ව කටයුතු කිරීම අප මින් අදහස් කළා. අපගේ තුන්වෙනි අරමුණ වූයේ
අනාගත පරපුරට ආදර්ශයක් වීම. ඒ අනුව අද අප සාමාන්‍යයෙන් දුටුවත් උපන්දින උත්සවයකදී බැලුන් පාවිච්චි කරනවා. අපි අද දිනේ බැලුන් පාවිච්චි කිරීමකින් ඉවත් වුණා. ඒට හේතුව වූයේ පරිසර දූෂණය වැළැක්වීමට අපගේ සහයෝගය දැක්වීම වෙනුවෙන්. වත්මන් සිසුවියන්ට විද්‍යාලයේ අභිමානවත් ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම සහ ඔවුන්ට විද්‍යාලයේ වටිනාකම් ආරක්ෂා කිරීමටත් විශිෂ්ටත්වය සඳහා වෙහෙස වීමටත් ඒ සඳහා දිරිගැන්වීමටත් අපට තවත් එක් අරමුණක් ලෙස සනිටුහන් කරා. දියණියනි, ඔබයි අපේ අනාගතය. ඔබ විද්‍යාලයට ගෙන එන කීර්තිය අපට මහත් සතුටක්. ඒ නිසා මම සියලු දියණිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා විද්‍යාලයේ උරුමය, අභිමානය තව දුරටත් ඉදිරියට ගෙන යන මෙන්. අවසන් වශයෙන් අපේ අරමුණ වූයේ ආචි සංගමේ කාර්යභාරය ඉස්මතු කිරීම. ඒ වෙනුවෙන් අපි විවිධ ක්‍රියාකාරකම් රාශියක් සංවිධානය කරා. අප විද්‍යාලයේ පෙබරවාරි 17 වෙනි දින පැවැත්වෙන ඕල්කට් දානමීය පින්කම සහ පිරිත පවත්වා අපි නැසී ගිය සියලුම විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ විද්‍යාලයේ සම්බන්ධ සියලු දෙනාට පින් පමුණවා අපගේ කෘතඥතාවය පළ කරා. ඉන්පසු බෞද්ධ නාලිකාවේ බණක් අපි සංවිධානය කරා හිටපු සියලුම විදුහල්පතිවරුන්ට පින් දීම සඳහා. මේ අපේ තව එක් පියවරක්. මේ වර්ෂය තුල අප තවත් විවිධ ක්‍රියාකාරකම් රැසක් ඒ වෙනුවෙන් සංවිධානය කරලා තියෙනවා. විද්‍යාලයේ දියුණුව සඳහා ආසි සංගමයේ දක්වන කැපවීම සහ අඛණ්ඩ දායකත්වය මෙම උත්සවය මගින් නැවත වරක් ප්‍රදර්ශනය කිරීමට අපි උත්සාහ කරා. අප සැමදා මව් විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින බවට මෙය තවත් එක් සාක්ෂියක්. අවසන් වශයෙන් අපගේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට සැපෙමිනි සියලු දෙනාම මම ආචිස් සංගම වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්නා අතර 83 වසරක් සපිරෙන නාලන්දා මවුනි ඔබට සුබ උපන් දිනයක් වේවා. චිරංජයතු. ස්තුතියි. ස්තුතියි ඔබතුමියට. As a daughter of Mother Nalanda, dear Madam Kamani, I think it is a pride for you to reflect back to your own school and to speak like this. Thank you for your presence. මිනුවන්කොට නාලන්දා විද්‍යාලය මෙවන් සුවිශාල ජයග්‍රහණයන්, ගෞරවයන්, අභිමානයන් උපයාගන්නේ එකපාරටම එම තැනකටපත් වූ පින්මකින් නොවේ. ඒ සඳහා බොහොමයක් දෙනාගේ දාඩිය මහන්සිය කැපවීම කියන දේවල් එකිනෙකට සංකලනය වෙලා උදව්වක් වෙලා තිබෙනවා. ඉතින් අප මේ අවස්ථාවක් කරගන්නවා විද්‍යාලයේ ආදි කර්තෘවරුන් සිහි කරමින් ගුණානුස්මරණයක් සිදු කිරීමට. ඒ සඳහා මා විද්‍යාලය ආදි ශිෂ්‍ය සංගමයට අවස්ථාව ලබා දෙනවා. Even though Mother Nalanda is soaring high nowadays, there are people who have put their blood, sweat and tears into this. And I think it is important, not only is it important, but I think it is our responsibility to commemorate those people who have put their immense effort into the maintenance of the school. And even though you might not be with us alive, I think you are in our hearts forever until infinity. This is the moment we appreciate your effort, dignity and collaboration with the moment of truth.
ළඟට එළඹ තියෙන්නේ අප විද්‍යාලයේ 1942 වර්ෂයේ සිට විදුහල්පති තනතුර හොඹවා නැසී ගිය විදුහල්පතිවරු වෙනුවෙන් සහ විද්‍යාලයේ අනවත් ගමනක ගෙන ආමට පුරෝගාමී වූ ඒ පුරෝගාමීන් අගය කිරීම. ප්‍රථමයෙන්ම අප විද්‍යාලය ආරම්භයට මූලික අඩිතාලම දැමූ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමාට අප නාලන්දා බාලිකාව වෙනුවෙන් අපගේ උත්තමාචාර්ය මේ අවස්ථාවේදී පිරිනමනවා. දෙවනුව කොළඹ නාලන්දා විද්‍යාලයේ ශාඛාවක් ඩී සේනානායක මැතිතුමා මීරිගමට ගෙන යාමට බලවත්සේ ඉල්ලීම් කළද එම ඉල්ලීම් සියල්ල ඉවතලමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ ශාඛාව මෙනුවන්ගොඩ මෙම ස්ථානයේ පිහිටවීමට තම කාලය වැය කළ හීනටියන ධම්මාලෝක නාහිමි පාණෙනි අපගේ පාද නමස්කාරක පූර්වක ගෞරවය ඔබ වහන්සේට මේ අවස්ථාවේදී අපි පුද කරමු. ඊළඟට එම අවස්ථාවේ තම පන්සලේ කුඩා බණමඩු දෙකක් සපයමින් අප විද්‍යාලය ආරම්භ කිරීමට සියලු ශ්‍රමය වැය කළ පූජනීය පනාගොඩ ධම්මානන්ද නායක ස්වාමීනි මේ පාද නමස්කාර ගෞරවක පූරක ඇගීම ඔබ වහන්සේට විද්‍යාලය මෙම ස්ථානයේ පිහිටුවීමත් සමග එවකට කොළඹ නාලන්දේ විදුහල්පති තනතුර හෙබ වූ ජේ.එන්. ජිනේන්ද්‍රදාස මැතිතුමනි 1942-46 වකවානුව තුල ඔබතුමා අප විද්‍යාලයේ විදුහල්පති ලෙසයි සටහන් වන්නේ. මා කියවා ඇති පරිදි මෙම විද්‍යාලය වැහීමට ගිය අවස්ථාවෙත් විවිධ නාට්‍ය පෙන්වමින් මෙම විද්‍යාලය නැවත ගොඩ නගලා කොළඹට 1947 ජනවාරි මාස එය යාමට තීරණය කළත් මෙම ස්ථානයේම පවත්වාගෙන ගොස් ඔබ කළ සේවය අප සදානාය ගැති. මේ උත්තමාචාර්ය ප්‍රථම විදුහල්පති ජේ.එන්. ජිනේන්ද්‍රදාස මැතිතුමනි ඔබටයි. ඊළඟට විද්‍යාලයේ දෙවැනි විදුහල්පති ඩී.ජේ. වල්පොල මැතිතුමනි ඔබ ප්‍රථම විදුහල්පති ජේ.එන්. ජිනේන්ද්‍රදාස මැතිතුමා සමග මෙම ස්ථානයට පැමිණ දෙවන ජිනේන්ද්‍රදාස මැතිතුමාගෙන් හිස්වන අසුන ඔබ බාර අරගෙන මෙම විද්‍යාලය ගොඩනැගීමට ඔබ දරූ උත්සාහය අප ගෞරව පූර්වකව අනුස්මරණය කරනවා. ඔබ විදුහල්පති ධූරය හොබවන අවස්ථාවේ මැතිතුනි මා අසා තිබෙනවා
පරම විඥානාත බෞද්ධ සමාගම මෙම විද්‍යාලයේ වසා දැමීමට තීරණය කර මෙම ස්ථානයට පීඩ එස් කුලරත්න මැතිතුමා ඒ වූ බව ඔබගේ ලිපියක ඔබ සඳහන් කර තිබෙනවා. එම නිසා ඒ අවස්ථාවේදී එය මග හරිමින් පීඩ එස් කුලරත්න මැතිතුමා සමග සාකච්ඡා කර මෙම පාසල වැසීමට නොදමා ඔබ ඇති කළ පාසල අයි අද අප භුක්ති විඳින්නේ. මේ උත්තමාචාර්ය ඩී.ජේ. වල්පොල මැතිතුනි ඔබටයි. ඔබගේ දූර කාලය 1947 1950 වර්ෂය ලෙසයි සඳහන් වන්නේ. ගෞරවක පූරක නමස්කාරය ඩී.ජේ. වල්පොල මැතිතුනි ඔබටයි. මීළඟට ඩී.ජේ. වල්පොල මහතා 1950 මෙම ස්ථානයෙන් පිටත්ව යනකොට එම ස්ථානයටපත් වූයේ තෙවැනි විදුහල්පති ලෙස එච්. සමරවික්‍රම මහතා. එතුමාගේ වකවානුව ලෙස සඳහන් වන්නේ 1950 සහ 1961. විශේෂත්වය වන්නේ එච්. සමරවික්‍රම මැතිතුන් මෙම විද්‍යාලයේ විදුහල්පති ධූරිය හොබහු වකවානුවේ ශිෂ්‍යාවක් මෙම අවස්ථාවට සම්බන්ධ වෙනවා. එය අපට මහත් ආඩම්බරයක්. මේ ගෞරවනීය පාද නමස්කාරක කෘතඥතාවය එච්. සමරවික්‍රම මැතිතුනි ඔබටයි. මීළඟට විද්‍යාලයේ සිව්වැනි විදුහල්පති ලෙස පත්වන්නේ ජේ.එම්.පී. ජයසේකර මැතිතුමයි. අද එතුමා නියෝජනය කරමින් එතුමාගේ බාලපුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. මා දන්නා තරමින් කරුණ මැඩම් සහ සුබසිංහ මැඩම් එතුමාගේ වකවානුවේ මෙම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සිටි සමාජිකයන්. මේ උත්තමාචාර්ය ජේ.එම්.පී. ජයසේකර මැතිතුනි ඔබටයි. මීළඟට විද්‍යාලයේ 5 වෙනි විදුහල්පති ලෙස පත්වෙන්නේ කේ.ටී. ද සිල්වා මැතිතුමා. අපගේ පාද නමස්කාරය කේ.ටී. ද සිල්වා මැතිතුනි ඔබටයි. විද්‍යාලයේ 6 වෙනි විදුහල්පති ලෙස පත්වන්නේ එල්.එස්. ජයතිලක මැතිතුමා. අද එතුමා නියෝජනය කරමින් එතුමාගේ පුත් සහභාගී වෙනවා. අප ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ පාද නමස්කාරක ගෞරවය එල්.එස්. ජයතිලක මැතිතුනි ඔබටයි. මීළඟට විද්‍යාලයේ 7 වෙනි විදුහල්පති ලෙස සටහන්ව ඇත්තේ ආර්.ඒ. ජිනසේන මැතිතුනි ඔබේ නාමයයි. ඔබ අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ලෙස සිට ආචාර්ය මණ්ඩලයට බැඳී දෙවනුව උප විදුහල්පති වශයෙන් සේවය කර අවසන් වශයෙන් ඔබ අපේ විද්‍යාලයේ විදුහල්පති දරණතුරට පත් වෙනවා. ආර්.ඒ. ජිනේන්දාස මැතිතුනි ඔබටයි අපගේ ගෞරව නමස්කාරය. මීළඟට විද්‍යාලයේ 8 වෙනි විදුහල්පති ලෙස සටහන් වන්නේ නිමල් විතානාච්චි මැතිතුනි ඔබයි. ඔබ වකවානුව තුලයි 1972 වර්ෂයේ ජනවාරි 1 වෙනි දින අප නාලන්දා මහා විද්‍යාලයේ නාලන්දා බාලිකාවක් ලෙස සටහන් වන්නේ.
නිමල් විතානාච්චි මැද්දුන් නියෝජනය කරමින් එතුමාගේ වැඩිමහල් පුතණුවන් අද මෙම උත්සවයට සහභාගී වෙනවා. නිමල් විතානාච්චි මැතිතුනි, ඔබටයි අපගේ මේ ගෞරවය. එතුමාගෙන් හිස්වන විද්‍යාල විදුහල්පති තනතුර සඳහා ප්‍රථම කාන්තා නියෝජනයක් ලෙස පත්ව එන්නේ ස්වර්ණලතා ඉලංග කෝන් මැතිණියයි. එතුමිය මෙම විද්‍යාලයේ බාලිකාවක් ලෙස ගොඩනැගීමට ඇයට හැකි සියලුම දායකත්වය ලබා දී තිබෙනවා. ස්වර්ණලතා ඉලංග කෝන් විදුහල්පති මවුනි, ඔබටයි මේ අපගේ ගෞරවය. විද්‍යාලයේ 10 වෙනි විදුහල්පතිනිය ලෙස සටහන් වන්නේ එච්.එම්. සිරිසූරිය මැතිණියයි. එතුමිය බොහෝ කාලයක් 1972 වර්ෂයේ සිට 1988 වර්ෂය දක්වා සේවය කළා. මෙම ස්ථානයේ සිටින බොහෝ දෙනෙක් ඇය යටතේ මෙම විද්‍යාලයේ ඉගෙනමු ලැබූ අය. අද එතුමිය නියෝජනය කරමින් එතුමියගේ බාල දියණිය අපේ ආදි ශිෂ්‍ය අද මෙම අවස්ථාවට සහභාගී වෙනවා. සිරිසූරිය විදුහල්පතිතුමියනි, මේ උත්තමාචාර්ය ඔබතුමියටයි. මෙලෙස විද්‍යාලයේ ප්‍රථම විදුහල්පතිතුමා සිට 10 වෙනි විදුහල්පතිනිය දක්වා සියලුම විදුහල්පතිවරුන් දැනට ජීවතුන් අතර නොමැති බව මා මේ අවස්ථාවේදී ඔබව දැනුවත් කරනවා. ඔබ සියලු දෙනා කළ කැපවීම අප බෙහෙවින්ම අගය කරනවා. ඔබ සැමට ආචි සංගමයේ කෘතඥතාවය, ගෞරවය මේ සමග පිරිනමනවා. ස්තුතියි. මේ ළඟට විද්‍යාලයේ සේවය කර විශ්‍රාම ගොස් සිටින සියලුම විදුහල්පතිනියන් ඇගීමට සූදානම. 1990 වර්ෂයේ සිටි විමලා රණසිංහ මැතිණියනි, ඔබටයි අපේ ගෞරවය. එතුමිය හදිසි අවශ්‍යතාවයක් නිසා අද දින පැමිණීමට නොහැකි බව අපිට දැනුම් දුන්නා. නමුත් අපගේ ගෞරවය ඔබතුමියට පිරිනමනවා. මීළඟට 12 වන විදුහල්පතිනිය ලෙස ඊ.ඒ. ජයසිංහ මහත්මිය අප ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඇත්තෙන්ම මා 1993 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස මගේ පදක්කම පළඳගත්තේ ජයසිංහ මැඩම්ගේ අතින්. ඒ නිසා ජයසිංහ මැඩම්ව මා මේ අවස්ථාවේදී ආශි සංගමයත් සියලුම නාලන්ද ප්‍රජාව වෙනුවෙනුත් ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. එතුමියටත් අසනීප තත්ත්වය නිසා මේ අවස්ථාවේදී සහභාගී වීමට නොහැකි බව දැන්වුවා. මීළඟට 13 වන විදුහල්පතිනිය ලෙස දීර්ඝ කාලයක් මම හිතන්නේ විද්‍යාලයට ආචාර්ය මණ්ඩලයේ සමාජිකාවක් ලෙස පැමිණ විටින් විට තනතුරේ වැඩ බලා විදුහල්පතිනිය ලෙස පත් වුණේ 13 වන විදුහල්පතිනිය ලෙස පත් වුණේ මිතාබේ වර්ධන මහත්මියයි. එතුමියටත් මේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි බව දැනුම් දුන්නා. අපි ඈ කළ මෙහෙය ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. මීළඟට මෙත්තා මැඩම්ගෙන් හිස් වෙන විදුහල්පති තනතුරට පත් වෙන්නේ ලලිතා රණසිංහ මෙනවිය. මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා
ලලිතා රණසිංහ මෙන ගුරු විදුහල්පතිතුමියට මැඩම්ට එන්න අමාරුනම් ඉදිරියට පැමිණෙන්න අප එතුමියගේ සේවය ඇගීමටයි සූදානම්. පසට ගණනාවක් පුරා විදුහලේ විදුහල්පතිනිය ලෙස සිටමින් ඔබ කළ මෙහෙය අමරණීයයි අප සදානායකති ඔබ කළ සේවයට. මීළඟට 15 වෙනි විදුහල්පතිනිය වන්නේ එස්.එම්. රණවීර මහත්මිය. එතුමියත් අද මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. මා එතුමියට ආරාධනා කරනවා ඉදිරියට ඔබ කළ මෙහෙයට අප සදානායකති. මීළඟට 2019 වර්ෂයේ සිට මේ දක්වා විද්‍යාලයේ බර කර මත තබාගෙන විද්‍යාලයේ ගෙන යන දිලින රූපසිංහ මැතිණියනි ඔබටයි මේ ආරාධනය ඔබටයි මේ උපහාරය අප සියලු දෙනාගේ. ස්තුතියි. ස්තුතියි ඔබතුමියට. Thank you all. When it comes to Nalanda Girls Central College Minuwangoda, you may think that we are only capable of achieving academic excellence. But there are huge number of students who are aesthetically talented from fields like music, art, literature and sports. For instance, last month we were able to achieve the first place from the divisional athletic competitions, and that is a proof that we are capable of many incredible things. Also, Mother Nalanda has empowered students to go ahead with the perfect balance of academia and extracurricular activities. The best example I could take to represent that fact to you is in the year 2024, our school was able to secure the best regional commerce A-level results from the whole region, and I proudly say that she's an Nalandian. And most importantly, she was the head prefect of the school in the year 2024. Her name was Maliti Ishara. And I proudly say that I come from such a school who teaches us not only to be academically powerful, but also to be resilient and to be strong enough to face any challenges that come along in our path without stepping back, with the perfect balance of academia and extracurricular activities that make us individual human beings to achieve anything in the life. අනිවාර්යෙන් වෙනුනේ. ඉතින් 83 වසරක් පුරා බිහි වූ විශ්වාසය, කැපවීම, ජයග්‍රහණයන්ගෙන් සපිරුණු අප විද්‍යාලය අද දක්වා සනිටුහන් කළා වූ දැවැන්ත මාවතෙහි අමතක කළ නොහැකි සිදුවීම මැටයි. ඉතින් අප දැන් මේ අවස්ථාවක් කරගන්නවා නාලන්දා ඉතිහාස කතාන්දරයේ සුවිශේෂී නිමේෂයන් කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට. Let's have a look at some digital proof to say that how Mother Nalanda has been progressing for the past 80 years. අවිදු අඳුර දුරලන්නට ප්‍රඥා ප්‍රදීපයක් දැල්විය යුතුමය. දැල් වූ පහන් සිලෙහි එලි අඩු නොවන්නට නම් පහනින් පහන් සිය ගණනක් දැල්විය යුතුමය. එවන් ප්‍රඥා ප්‍රදීපයක් කප් සුවහස් කල් මුළු විශ්වයම
ඒකා ලෝකමත් කරන්නට සමත් වන්නේය. අවිතු අඳුරින් වැසුණු සමයක ගණදුර පාව හරින්නට සමත් ප්‍රඥා ප්‍රදීපයක අතීතාවලෝකනයයි මේ. ප්‍රඥා ප්‍රදීපං ජාලේත. වර්ෂ 1942 යනු දෙවන ලෝක සංග්‍රාමයේ උච්චතම අවධියයි. එහි ප්‍රතිඵල ලොව අන් රටවලට සීම අප රටටද බලපෑවේය. ත්‍රිකුණාමල වරාය කොළඹ නගරය ආදී ප්‍රදේශවලට ජපනුන් විසින් බෝම්බ හෙළන ලද්දේ මෙම කාලවකවානුවේය. මේ සමග කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පාසැල් ආරක්ෂාව පතා වෙනත් ස්ථානවලට ගෙන යාමට තීරණය විය. මෙයට තවත් ප්‍රධාන හේතුවක් වූයේ මෙම පාසැල්වල ගොඩනැගිලි බ්‍රිතාන්‍ය සහ පොදුරාජ්‍ය මණ්ඩල හමුදාවල බැරැක්ක වශයෙන් හෝ ආරෝග්‍යශාලා වශයෙන් අවශ්‍ය වීමයි. එයින් ඒවා අත්හැරයා යුතු විය. යුද තත්ත්වය හමුවේ කොළඹ නගරය පාළු නගරයක් බවට පත්විය. මෙකල කොළඹ පැවති පාසල් විශාල ගණනාවකට හිමිකම් කියෝ පරම විඤ්ඥානාර්ථ බෞද්ධ සංගමය විසින් කොළඹ නාලන්දා විද්‍යාලයේ ශාකාවක් පූච්‍ය හීනටියන ධම්මාලෝක හිමියන්ගේ අනුදැනුම ඇතිව මිනුවන්ගුඩ නගරේ පිහිටුවීමට තීරණය කරනු ලැබීය. මෙහිදී ඩී.ඒ. සේනානායක මැතිතුමා එය මීරිගම පිහිටුවීමට ආරාධනා කළද පූච්‍ය හීනටියන ධම්මාලෝක හිමියන්ගේ බලවත් ඉල්ලීම අනුව එය මිනුවන්ගුඩ රාජමහා විහාරස්ථානයේ හතරැස් බණමඩුව හා අලුතින් සාදා නිම නොකළ ශාලාවේ පිහිටුවීමට ස්ථිර කරන ලද බව නාලන්දා ඉතිහාසයේ සඳහන් වේ. එවකට මිනුවන්ගොඩ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිත්වය දරලා තිබෙන්නේ නිල්පනාගොඩ ධම්මානන්ද කියන නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ මූලිකත්වයෙන් මේ භූමියේ පැවතිලා තිබෙනවා දැනට නාලන්දා බාලිකා විද්‍යාලයේ පිහිටලා තියෙන භූමිය මිනුවන්ගොඩ රාජමහා විහාරස්ථානයට අයත් පිරිවෙන. සන්තෝදය පිරිවෙන මිනුවන්ගොඩ සන්තෝදය පිරිවෙන කියන නමින් තමයි ඒ පිරිවෙන පවත්වාගෙන ගිහිල්ලා තිබෙන්නේ. ඒ අවස්ථාවේදී ධම්මානන්ද නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් හීනටියන ධම්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඉල්ලීමට අනුව පිරිවෙන් විහාරස්ථානයේ පන්ති පැවැත්වූ ශාලාවන් නාලන්දේ බිහි කරන්නට දෙනවා. ඒ 1948 පමණ වෙනකොට තමයි අපිට සන්තෝදය පිරිවෙනේ ලොක් සටහන් තිබෙන්නේ. සංශෝධනයේ පිරිවෙන ඉවත් කරගත්තා කියන තැනට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කලාප කාර්යාලයෙන් කරපු ලොක් සටහනක් තිබෙන්නේ. එතනින් එහාට ලිඛිත ලේඛන අපිට බොහෝ දුරට අඩුවත් ඒ ලේඛනත් එක්ක බලනකොට ක්‍රමානුකූලව මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලය බිහි වෙනවා සන්තෝදය පිරිවෙන තුල. විශේෂයෙන්ම හීනටියන ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ චරිතාපදානය දක්වලා තිබෙනවා. කොළඹ නාලන්ද විද්‍යාලය කොළඹට ගෙනාවෙන් පස්සේ උන්වහන්සේ විසින් කරන ලද විශිෂ්ටතම නැත්නම් උත්තුංගම ශාසනික මෙහෙවර නාලන්ද විද්‍යාලයේ කොටසක් මිනුවන්ගොඩ ප්‍රදේශය ආරම්භ කිරීමට හැකියවීම උන්වහන්සේ ජීවිතේ ලබාගත් ලොකුම වාග්ය ලෙස සලකනවා කියන එක. ඉතින් ඒ අනුව මේ විද්‍යාල බෞද්ධ විද්‍යාල වශයෙන් මේ ප්‍රදේශය විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ දරුවන්ට බෞද්ධ අධ්‍යාපනය ලබා දීමට මූලිකත්වයෙන් ක්‍රියා කරන ලද පාසල් වශයෙන් හඳුන්වන්න පුළුවන්. යුද්ධයේ ප්‍රතිඵල බොහෝ විට යහපතක් අත්කර නොදෙන්නා වුවත් මිනුවන්ගොඩ ජනතාවට අත් වූයේ උත්කෘෂ්ට ප්‍රතිඵලයකි. මෙවන් පසුබිමක 1942 මැයි මස 5 වැනි දින මිනුවන්ගොඩ නාලන්දාවේ ආරම්භය සනිටුහන් වන්නේය. මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලය ආරම්භ කරන ලද කාලවකවානුව ලාංකීය වශයෙන් සුවිශේෂී වන්නේ යටත් විජිත රාජ්‍යයක් ලෙස මෙරට ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමය වූයේ බටහිර මිෂනාරේ අධ්‍යාපන ක්‍රමය නිසයි.
ස්වදේශික අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපනික ආයතන පැවතියේ ඉතාම අතලොස්සකේ. ස්වදේශීය අධ්‍යාපනයක් උදෙසා අඩිතානම දැමූ එවකට පරම විඤ්ඥානාර්ථ සමාගමේ ආධීකතෘ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සහ ස්වදේශිකත්වය වෙනුවෙන් සටන් වැදුණු ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ට නාලන්දා මාතාවගේ ගෞරවය ප්‍රනාමය හිමිවිය යුතුමයි. මිනුවන්ගුඩ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු මෙහෙවා ඇත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ එවක විදුහල්පතිවරයා වූ ජේ.එන්. ජිනේන්ද්‍රදාස මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයක් විසිනි. ඊ අනුව මිනුවන්ගොඩ නාලන්දාවේ ප්‍රථම විදුහල්පතිවරයා වන්නේ ජේ.එන්. ජිනේන්ද්‍රදාස මහතායි. එසේම එතුමා විසින් වර්ෂයක් ඇතුළත ඉංග්‍රීසි භාෂාව, ගණිතය, භූගෝල විද්‍යාව සහ අනෙකුත් විෂයන් ආරම්භ කළ අතර ක්‍රීඩාව සහ කලාව දියුණු කිරීම සඳහාද කටයුතු කොට ඇත. එවකට පැවති යුද වාතාවරණය හමුවේ විවිධ දුෂ්කරතා හමුවේ වුවද නාලන්දාව ගොඩනැගීමේ ගෞරවය ජේ.එන්. ජිනේන්ද්‍රදාස මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයට හිමිවේ. එවක පැවති ගුරුහිඟය පුරවාලමින් සේවය කළ හැම්ටන් සෝයුරියෝ, ජයසේකර සෝයුරියෝ, ඩී.ආර්. අලහේන්ද්‍ර, ඒ පණිභාරත සහ ජී. රංගනාත යන මුල් පෙළ ගුරුන්ද පාසලේ අධ්‍යාපන කටයුතු සඳහා අමිල මෙහෙයක් ඉටු කර ඇත. 1947 1950 නාලන්දාවට සුවිශේෂී වූ කාල පරිච්ඡේදයකි. මෙම කාලවකවානුව තුළ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරන ලද්දේ ජේ.ඩී. වල්පොල මහතා විසින්ය. එහිදී පාසලේ භාරකාරත්වය දැරූ පරම විඤ්ඥානාර්ථ සමාගම සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රට තුළ පැවති ආර්ථික දුෂ්කරතාව හමුවේ මෙම පාසල තවදුරටත් පවත්වාගෙනයා නොහැකි බව තීරණය කොට ඇත. වැටුප් රහිතව ස්වේච්ඡා පදනමින් සේවය කළ ගුරුවරුන්ගේ දායකත්වය ලබාගෙන නාලන්දාව ගොඩනැගීම සඳහා ඩී.ජේ. වල්පොල මහතා කළ කැපකිරීම අති මහත්ය. එසේම 1947 දී කොළඹ නාලන්දාවෙන් වෙන්ව වෙනම විද්‍යාලයක් බවට පත්වන්නේද මෙතුමන්ගේ අවධියේය. එවක් පටන් මිනුවන්ගොඩ නාලන්දාව ස්වාධීන ගමනක ආරම්භය සනිටුහන් කරන්නේය. 1949 පාසල වසා දැමීමේ තීරණය මත මිනුවන්ගොඩ නාලන්දාවට එවෝ පරම විඤ්ඥානාර්ථ සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා වූ පීදේස් කුලරත්න මහතා 1967 තැබූ රාජ්‍යත ජයන්ති සටහනේ මෙසේ දක්වා තිබේ. කොළඹ නාලන්දා විද්‍යාලය මගේ දරුවෙකු ලෙසත්, මිනුවන්ගොඩ නාලන්දා මහාවිද්‍යාලය මගේ මිනිබිරියක ලෙසත් මාහට උරුම වී ඇත. මෙහි ගම්‍යවන අරුතනම් මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලය අනාගත මතු පරපුර වෙනුවෙන් පවත්වා ගත යුතු ශිල්පායතනයක් වශයෙන් පවත්වා ගැනීමේ වැදගත්කමයි. නොයෙකුත් අභියෝගතා දුෂ්කරතා මත ගොඩනැගෙන මිනුවන්ගොඩ නාලන්දාව නොනැවතුණු ගමනකින් සාර්ථකත්වය කරා යාමට එහි සිටි ආධිකතෘවරුන් දැරූ නොමත කැපවීම ඉවහල් වී තිබේ. 1950 දී තෙවැනි විදුහල්පතිවරයා වශයෙන් වැඩභාරගත් එච්. සමරවික්‍රම මහතා යටතේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව උදෙසා විද්‍යාගාර තෘත්වයක් ආරම්භ කිරීම, පාසල් පුස්තකාලයක් ආරම්භ කිරීම සහ සාමාන්‍ය ශ්‍රේණියේ පාසලක් වශයෙන් තිබූ මෙම පාසල පළමු ශ්‍රේණියේ පාසලක් බවට පත්වීම ආදී ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තිබේ. මම එන විට 1962 මෙහි තාමත්ම දියුණු තත්ත්වයක පැවතුනා ක්‍රීඩාංශය, සංගීතාංශය, කලාංශය, හොඳ පුස්තකාලයකුත් තිබුණා, විද්‍යාගාරයකුත් තිබුණා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්ත දරුවොත් හිටියා. ඒකල් BTS එක කියන්නේ සල්ලි ගෙවන්න අපේ ෆීස් ගෙවලා ඉගෙන ගන්න ඕනේ. හැබැයි පවුලේ 3 දෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙකුට අපිට ෆ්‍රී. ඒ විදිහට තමයි තිබුණ සිස්ටම් එක. ඒකල් ටීචර්ස්ලා හිටියා අපිට ඉන්දියාවෙන් ආපු අය හිටියා. උඟක් ඔය තමිල්නාඩු කොචින් වලින් ආපු කෙනෙක් හිටියා, තමිල් කෙනෙක් අපිට මැත්ස් එක ඉගෙනුවා, ෆිසික්ස් ඉගෙනුවා. තව අනිත් අය සිංහල එක එක ළඟ ළඟ ඉස්කෝලවල ටීචර්ස්ලා මාරු වෙලා වටාව.
ධර්මතේන කොණ්ඩේ. එයා ඉන්දියාවේ PTI කෙනෙක් වෙන්න ගිහින් කියන නිල අපිට ආව අපොයින්ට්මන්ට් එක හම්බෙලා නාලන්දෙට. එයා ආවට පස්සේ ස්පෝර්ට්ස් දියුණු වුණා හොඳට කළා. අපි ඔක්කොම ඒක ආසාවෙන් ඉගෙන ගත්තා. ඒ කාලේ ඉතින් ඔය අලුත් ඉතින් එක දේවල් වල ක්‍රීඩා වලට ස්පෝර්ට්ස් කරන්න හරි ආසාවෙන් කළා. දැන් මගේ අයියා එහෙම හරිස්චන්ද්‍ර විජේතුංග එයා කවුරුත් වගේ දන්න කෙනෙක්. ලංකාවේ විද්‍යාව සිංහලෙන් උගන්වන්න පොතපත නැති කාලේ විද්‍යාව උගන්වන්න බෑ කියලා හැමෝම කියන කාලේ අයියා තමයි ඉදිරිපත් වෙලා විද්‍යාව සිංහලෙන් උගන්වන්න පොත් ලිව්වේ. සිංග්ලිෂ් පොත් ට්‍රාන්ස්ලේට් කළා. ඒ ඔක්කොම ඉගෙනගෙන ඒගොල්ලන් තමයි කරේ සේරම. ඉතින් ඒගොල්ලන් ඉගෙන ගන්න O level වලින් පස්සේ ගියා නාලන්දට. නාලන්දෙන් ඒ තමයි කොළඹ යුනිවර්සිටි ඇතුළු වුණේ. I was a old student of Nalanda Vidyalaya for a long time. Mr. Samar Vikrama was the principal at that time, and Dhammatennakon was the sports teacher. And myself and my sister Sunetra were selected to play for the Sri Lankan national volleyball team in 1957. Then our school team played against the Indian team in 1957. We beat them in our school grounds in Nalanda Minongoda. That was a big thing for the school. And I was also selected to play against badminton against world champion Margaret Warner with Dulit Mendis. I was the captain of the volleyball team, the netball team and the badminton team. And I'm proud to be a Nalandian. නිදහස් අධ්‍යාපනික ප්‍රතිපත්තිය යටතේ නාලන්දා මහාවිද්‍යාලය රජයට පවරා ගැනීම සිදුවන්නේ 1962 වර්ෂයේදීය. වර්ෂ 1972 ජනවාරි 1 වැනි දින එතෙක් මිශ්‍ර පාසලක්ව පැවති නාලන්දා මහාවිද්‍යාලය කොළඹ උතුර නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය නමින් බාලිකා පාසලක් බවට පත්වීම සිදුවී ඇත. එසේම මෙම පාසලේ ඉගෙනුම ලැබූ පිරිමි සිසුන් අසල්වැසි මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයටද ශිෂ්‍යාවන් මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයටද හුවමාරු කිරීම මෙහි ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීමකි. බාලිකා විද්‍යාලයෙහි පළමු විදුහල්පතිනිය වශයෙන් නාලන්දා ඉතිහාසයට එක්වන්නේ ස්වර්ණලතා ඉලංගකෝන් මහත්මියයි. පාසල් නිල ඇඳුම සහ නිල ලාංඡනය කාන්තා පාසලකට උචිත අයුරින් සිදු කිරීම සිදුවන්නේ මෙතුමියගේ පරිපාලන කාලයේදීය. බාහිර කටයුතු ඇතුළත් සංගම් විශාල ප්‍රමාණයක් තිබුණා. බලවත්ම සංගමය තමයි ඒ කාලේ තිබුණු ක්‍රීඩා සංගමය. ඒ කාලේ ගුරු මණ්ඩලය මා යන විට 53 දෙනෙක් විතර තමයි හිටියේ. ශිෂ්‍යාවොත් සාමාන්‍ය ප්‍රමාණයෙන් සිටියා. මේගොල්ලන්ගේ වටිනාම දායාදයේ වශයෙන් මට කියන්න පුළුවන් ගුරු මණ්ඩලය ඉතාමත්ම සුහදයි. බෙදීම්, කැපීම්, කෙටීම් කිසිවක් නැහැ. ඉතාමත්ම හිතමිත්‍ර ස්වභාවයෙන් දවස ගත කරන්නට ඒ ගුරු මණ්ඩලය පෙළගැසී සිටියා. ඒ වගේම ඒ කාලේ හිටිය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉතාමත්ම විනයගරුක දරුවෝයයි කියලා මට කියන්න පුළුවන්. පුරා දශක 9කට ආසන්න කාලයක නාලන්දා මාතාව පියවරින් පියවරට ඔසවා තැබූ නියමුවෝ බොහෝ වෙති. ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් නාලන්දා අපි බොහෝසෙයින් ණය කෙතිවෙමු. J.N. ජිනේන්ද්‍රදාස මහතා, D.J. වල්පොල මහතා, H. සමරවික්‍රම මහතා, J.M.P. ජයසේකර මහතා, K.T. ද සිල්වා මහතා, L.S. ජයතිලක මහතා, R.A. ජිනසේන මහතා, නිමල් විතනච්චි මහතා, ස්වර්ණලතා ඉලංගකෝන් මහත්මිය, H.M. සිරිසූරිය මහත්මිය, විමලා රණසිංහ මහත්මිය, E.A. ජයසිංහ මහත්මිය, මෙත්තා අබේවර්ධන මහත්මිය, ලලිතා රණසිංහ මෙනෙවිය, සේපාලි රණවීර මහත්මිය. බාලක පාසලක් ලෙස ආරම්භ වී මිශ්‍ර පාසලක් ලෙස පැවත වර්තමානයේ බාලිකා පාසලක් ලෙස මේ දක්වා 83 වසක නාලන්දා මාතාවගෙන් ප්‍රඥාලෝකය ලැබූ ආදි සිසුන් බොහෝ වෙති. උගතුන්, ප්‍රඥයින්, බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරිනියන්, විවිධ වෘත්තිකයින් අතර
විශ්වවිද්‍යාලය කතිකාචාර්යවරු, වෛද්‍යවරු, රජයේ උසස් නිලධාරීන්, වෙළඳ ව්‍යාපාරිකයින්, වතු හිමි වැවිලිකරුවන් හා කීර්තිමත් දේශපාලනඥයින් ආදී බහු කුසලතා බුද්ධියෙන් හෙබි සිසු පරපුරක් බිහි කිරීමෙහිලා මිනුවන්ගොඩ නාලන්දා මාතාව කළ මෙහෙය අනබිහිභවනීයය. කලා කෞශල්‍යයන්ගෙන් ජාතික සහ ජාත්‍යන්තරයට විහිද ගිය දරු කැලක්ද ඒ අතරවෙයි. නව ලොවට උචිත පහසුකම්වලින් සපිරුණු පාසලක් ලෙස සංවර්ධනය කරමින් වර්තමානයේ 2500කට අධික සිසු පරපුරක් සහ 89ක් වූ ඇදුරු මඩුල්ලට නායකත්වය දෙනු ලබන්නේ දිලිනි බුද්ධිකා රූපසිංහ විදුහල්පතිනියයි. ඇයගේ කාර්යභාරයද අතිශය ප්‍රශංසනීයය. විද්‍යාලීය 83 වන ජන්මදිනය සමරන මේ වර්ෂයේදී විද්‍යාලයේ දියණිවරුන්ගේත් ආදි ශිෂ්‍යාවන්ගේත් සමස්ත පාසල් ප්‍රජාවගේත් සියලු අපේක්ෂාවන් ඉටුවන වර්ෂයක් වේවා කියලා සුබ පතමින් විද්‍යාලයේ 83 වන ජන්මදිනයට විදුහල්පතිනිය වශයෙන් මාගේ සුබ පැතුම් එක් කරනවා. ඇතැම් ගැහැණු ළමුන් මිනිකැට වගේ. ඔප දැමූ විට දිලිසෙනවා. ඇතැම් ගැහැණු ළමුන් මුතු කැට වගේ. එකතු කරලා මුතු මාලයක් සැදීමට විතරයි අවශ්‍ය වෙන්නේ. කළු ගලක් පවා පන්නරේ ලබා දුන්නාම ඉතා වටිනා වස්තුවක් වෙනවා. මගේ පාසල් මාතාව සිදු කරේ අන්න එවැනි කර්තව්‍යයක්. 83 වෙනි උපන්දිනයේ සමරන මේ මොහොතේ එවැනි කටයුතු වඩාත් සාර්ථකව කර ගැනීමට මම මගේ සුභාශිංසනය පිරිනමනවා. පාසල් ගමනක අවසානය යනු පාසල සමග ඇති සම්බන්ධතාවයේ අවසානය නොවේ. දැනුමත් කුසලතාත් ආකල්පත් යන ත්‍රිත්වයෙන් මා පෝෂණය කළ මගේ පාසල් මාතාවට මම හුදු විද්‍යාර්ථියෙකු පමණක් නොවේ. පාසලට කෘතගුණ සැලකිය යුත්තේ යමක් ලබා ගැනීමට හෝ යම්කිසි කෙනෙකු පවසනවාට නොව ආදි විද්‍යාර්ථියෙක් ලෙස එය අපගේ පරම යුතුයකම හා වගකීම වන නිසාවෙනි. කෘතගුණ සැලකීමේ ගුණයද මා ඉගෙන ගත්තේ මගේ පාසලෙනි. මා පාසල් අවදියේ ලද පහසුකම් වැඩි දියුණු කර නාලන්දා මාතාව නැමැති පහනේ ආලෝකය සියලු දිශාවන්ට විසිරිවිය හැකි තවත් දසදහසක් විද්‍යාර්ථීන් බිහි කිරීම ආදි ශිෂ්‍ය සංගමයේ පරම අභිලාෂය වේ. 83 වැනි උපන්දිනය සමරන මාගේ ආදරණීය නාලන්දා මාතාවනි ඔබට දීර්ඝායුෂ පතමි. ඕනෑම පාසලක සදාකාලික උරුමකරුවන් වන්නේ එහි ආශිෂ්‍යයන්. නාලන්දා මාතාව යනු අපට ලැබුණු ප්‍රෞಢ උරුමයක්. 83 වන උපන්දිනය සමරන මෙම වසරේ මා සියලු ආදි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ අප සංගමය සමග එකතු වී මෙම උරුමය තවදුරටත් රැක ගැනීම සඳහා ඔබේ දායකත්වය ලබා දෙන ලෙසට. 83 වන උපන්දිනය සමරන නාලන්දා මෑණියනි ආදි සංගමයේ සුබ පැතුම් මේ සමග ඔබට එක් කරමි. සියවසක් අභියස ප්‍රඥා ලෝකය දල්වා සිසු ගුණ නැන ප්‍රඥාව එකලු කළ නාලන්දා විතුමවුනේ තවද චිරාත් කාලයකට මතු පරපුරට ඔබේ සෙවන ලැබෙදෙන්නට චිරංචයතු වේවා. ස්තුතියි ඔබ සැමට. Prajna Padipa Jaleta. That is the motto of our school. The meaning of it is the light that illustrates knowledge. And that was the elegance of Mother Nalanda. මිළඟට අප යොමු වන්නේ නාලන්දා විද්‍යාලීය සෞන්දර්යාංශය මගින් ඉදිරිපත් කෙරෙන නර්තනාංගයක් රස විඳීමටයි. පහතරට නර්තන සම්ප්‍රදායේ එන රිතියාගේ ශාන්ති කර්මයේ රිතිවිසව් දියකැලියට යන ආකාරය ඉදිරිපත් කරන නානුපුරය යන සම්ප්‍රදායික නර්තනාංගය ඉදිරිපත් කිරීමටයි මේ අවස්ථාව වෙන්වන්නේ. Now, it's time to move into something exciting. This lovely opportunity goes to our school's aesthetic unit to surprise you all.
දිනාන්ගයකින් අප සම පින වූ විද්‍යාලයේ සෞන්දර්යාංශයටත් මගේම සහෝදරියන් මේසා අපූර්ව නර්තනයකින් අප සැම සතුටු කරවීම සඳහා සිය ප්‍රතිභාව පූර්ණ කරමින් නිරන්තරයෙන් පුහුණුවීම් කටයුතු කළ ජේ.එන්. රේණුකා ගුරු මහත්මියටත් මාධ්‍යංශයේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. Wow! I think Nalandian girls just show you how talented they are. Thank you for your outstanding performance. මීළඟට සභාගර්භය ආමන්ත්‍රණය කිරීම සඳහා විද්‍යාලයේ විශේෂ ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට සැපමිනි කොළඹ නාලන්දා විද්‍යාලයේ ගරු විදුහල්පති ඉරාන් චම්පික සිල්වා ගරු විදුහල්පතිතුමාට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. We are proud to be Nalandians. That is what defines us. However, there's also another epitome of learning that swears by the name of Nalanda. Even though one is situated in Colombo, while the other one is situated in Minuwangoda, ladies and gentlemen, our hearts are glued, binded and connected together with the spirit of being an Nalandian. And let me make this a grateful opportunity to invite Mr. Iran Champik de Silva, the principal of Nalanda College, Colombo, to tell you how wonderful it is to be another kind of Nalandian. නාලන්ද බාලිකා විද්‍යාලයේ ගරු විද්‍යාලාධිපතිනිය දිලිනි බුද්ධිකා රූපසිංහ මැතිණියන් අවසරයි. ඒ වගේම මිනුවන්ගොඩ නාලන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමනි, ආරාධිත පාසල්වල විදුහල්පතිවරුනි, නාලන්ද බාලිකා විද්‍යාලයේ හිටපු විද්‍යාලාධිපතිවරියනි, එමෙන්ම කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සංඝවේ සභාපතිතුමන් ඇතුළු ආදි ශිෂ්‍ය මහත්වරුනි, මිනුවන්ගොඩ නාලන්ද බාලිකා විද්‍යාලයේ ආදි සංඝමේ සභාපතිනි කරුණා සමරසිංහ මැතිණියනි, ආරාධිත සම්භාවනීය අමුත්තනි, මෙම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩල නොනාවර මහත්වරුනි, දයාබර දියණිවරුනි, මම සුබ වතනවා ඔබ විද්‍යාලයේ මේ අප විද්‍යාලයේ 83 වෙනි සංවත්සරය වෙනුවෙන්. ඇත්තටම මම පොඩි ඉතිහාසය මතක් කිරීමක් කරන්නම්. ඒකට හේතුව මම හිතන්නේ පසු කාලීනව කාලයේ ඇවෑමෙන් විද්‍යාල දෙක අතර තියෙන සම්බන්ධය දුරස් වුණත් සමරසිංහ මහත්මිය මමයි විශ්වවිද්‍යාලේ එක පන්ති ඉගෙන ගත්තේ. ඒක නිසා එතුමිය නිසා තමයි මේ කටයුත්ත වඩාත් ලං වුණේ කියලා මම හිතනවා. ප්‍රධාන වශයෙන්ම දෙවනි ලෝක යුද්ධය සමයේදී මේ ඉතිහාස කතාවේ දිගින් දිගට මේක කියවුණා. කොළඹ නාලන්ද විද්‍යාලයට කිව්වා ඉංග්‍රීසි ආණ්ඩුව ඉස්කෝලේ අයින් කරන්න ඕන කියලා. එතකොට නාලන්ද විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය ආදී වශයෙන් විද්‍යාල ඔක්කොටම අයින් කරන්න කියලා කිව්වා. විශේෂයෙන් මේ ප්‍රශ්නේ දැඩිව මතුවුණේ කොළඹ නාලන්ද විද්‍යාලයට. ඉංග්‍රීසි පාලකයෝ කිව්වා ඉතා ඉක්මනින් අයින් කරන්න ඕන මේ විද්‍යාලය මේ හොස්පිටල් එක සඳහා ගන්න දෙනවා. ඒක නිසා ඉතා ඉක්මනින් අයින් කරගෙන කොහාට හරි ගෙනියන්න. එතකොට ඉංග්‍රීසි ආණ්ඩුවේ නියෝග ලේසියෙන් පහසෙන් මෙයා කරන්න බෑ. ඒ නිසා එවකට අපේ ජිනේන්ද්‍රදාස විදුහල්පතිතුමා ලොකු ප්‍රශ්නයකට මුහුණ පෑවා මොකද්ද මේකෙදි කරන්නේ කියලා. දැන් විද්‍යාලය ඉතා ඉක්මනින් අයින් කරගන්න ඕන, අයින් කරලා කොහෙටද ගෙනියන්නේ කියන එක. එතකොට හීනටියන ධම්මලෝක හාමුදුරුවෝ නාලන්ද විද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් හිටියා. උන්වහන්සේ විදුහල්පතිතුමාට ඇවිල්ලා කිව්වා සර් ඕකට බය වෙන්න එපා. මම ඒකට ස්ථානයක් දෙන්නම් කියලා. ඊට පස්සේ මේ ප්‍රශ්නය රාජ්‍ය මන්ත්‍රණ සභාවෙත් කතා වුණා. මේ ප්‍රශ්නේ ආරංචිච්ච ඩී.එස්. රණාගම මැතිතුමා ප්‍රමුඛ
දේශපාලඥයෝ රාශියක් තම තමන්ගේ ප්‍රදේශවලට නාලන්ද විද්‍යාලය ගෙනියන්න කැමැත්ත පළ කරා. හැබැයි හීනටියන ධම්මලෝක හාමුදුරුවෝ සමාජයේ යම් බලපෑමක් කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේගේ ප්‍රධාන පන්සල පිහිටියේ මේ ඔබේ විද්‍යාලයේ ආසන්නයේ තියෙන මිනුවන්ගොඩ රජමහා විහාරය. මේ රජමහා විහාරය ඇවිල්ලා නිල්පනාගොඩ ධම්මානන්ද කියන නායක ස්වාමින් වහන්සේ තමයි එවකට විහාරාධිපති තනතුර දැරුවේ ධූරේ දැරුවේ මෙම රජමහා විහාරය. එතකොට අපේ හීනටියන ධම්මාලෝක හාමුදුරුවෝ ජිනේන්දාස මහතා ඇතුළු ආදි ශිෂ්‍ය කීප දෙනෙකුත් ඇවිල්ලා කතා කරා මෙහෙම අපිට ස්ථානය දෙන්න පුළුවන්ද කිව්වන් පස්සේ නිල්පනාගොඩ නායක හාමුදුරුවෝ ඒකට බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණා දෙන්නම් කියලා. ඊට පස්සේ කොළඹ නාලන්ද විද්‍යාලයේ කොටසක් මිනුවන්ගොඩට ගෙනාවා කොටසක් මහරගමට ගෙනිච්චා. දැන් මහරගමේ නාලන්ද විද්‍යාලයේ කොටස පසු කාලීනව නැති වෙලා ගියා. මිනුවන්ගොඩට ගෙනාපු නාලන්ද බාලිකා විද්‍යාලය අභිමානවත් 83 වෙනි සංවත්සරයේ සමරමින් වැජ වෙනවා නාලන්දාව මිනුවන්ගොඩ විතරක් නෙමෙයි මුළු ලංකාවෙම. මම තවත් සතුටට පත්වන කාරණයක් තමයි ඔබේ විද්‍යාලයේ විදුහල්පතිතුමිය දිලිනි රූපසිංහ මහත්මිය ඊටම දක්ෂ පරිපාලන නිලධාරිනියක්. එතුමිය පළවෙනි පත්වීමේදී පරිපාලන සේවයේ කටයුතු වල සඳහා පුහුණු වීම ලැබුවේ මම කඩුවෙල බෝමිරේ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් ඉන්න කාලේ එම විද්‍යාලයේ. ඉතින් ඒක නිසා එතුමිය මම දන්නවා ඊටාත්ම පරිපාලනයේට ඒ වගේම ශිෂ්‍යයන් මෙහෙවන්න ශිෂ්‍යයන් නෙමෙයි ශිෂ්‍යොත් මෙහෙවන්න පුළුවන් ඊටාම දක්ෂ විදුහල්පතිනියක්. ඉතින් එතුමියගේ කාලය මේ විද්‍යාලයේ ස්වර්ණමය යුගය වෙයි කියලා මම හිතනවනේ මේක එහෙම වෙයි. මම සුබ පතනවා 83 වෙනි සංවත්සරයේ වෙලාවේදී එතුමිය මේ විද්‍යාලය වෙනුවෙන් කරන මහත් සේවාව වෙනුවෙන් විද්‍යාලයේ සියලුම ප්‍රජාව එකතු කරගෙන එතුමියට මේ නාලන්දා බාලිකාවන් වෙනුවෙන් මහත් සේවයක් කරන්න එතුමියට ශක්තිය තියෙනවා, ධෛර්යය තියෙනවා, වයස තියෙනවා. ඒක නිසා විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම විශාල වැඩ කොටසක් මේ අවුරුදු 4-5 තුල එතුමිය විද්‍යාලය වෙනුවෙන් කරලා තිබෙනවා. ඒ වගේම ඊටාම හොඳ ආදීශ සංගමයක් මේ විද්‍යාලය තුල තිබෙනවා. එම ආදීශ සංගමයේ කැපවීම මම ඊටාමත්ම හොඳින් දැනගත්තා දැක්ුණා. මේ කමණිය ඇතුළු හිරන්ති ඇතුළු කණ්ඩායමක් ආව කොළඹ නාලන්ද විද්‍යාලයට ඇවිල්ලා වුන් කටයුතු කරපු විලාසය සහ වුන්ට අවශ්‍ය වෙන තොරතුරු රාශියක් අවශ්‍යලා තිබුණා 83 වෙනි සංවත්සරය වෙනුවෙන්. ඒ සියල්ලම අපිට පුළුවන් විදියට අපි ලබලා දුන්නා. ඉතින් විද්‍යාලයක් දියුණු වෙන්න විද්‍යාලය ආචාර්ය මණ්ඩලය ඒ වගේම ආදීශාවන්ගේ තියෙන කැපවීම උනන්දුව විශේෂයෙන්ම වැදගත් වෙනවා. කොළඹ නාලන්ද විද්‍යාලයේ 100 වෙනි සංවත්සරය පැවැත්වෙනවා මේ නොවැම්බර් මාසේ 1 වෙනිදාට. එදින පාගමනක් පැවැත්වෙනවා. අපි නාලන්දා බාලිකාවන්ට ආරාධනා කරනවා විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒකට සහභාගී වෙන්න. අපි හැමෝම මම ඉස්සෙල්ලත් කිව්වා ඔබේ විද්‍යාලය අපේ විද්‍යාලය කියලා කියන මේ විද්‍යාල දෙකම එකක් ලෙස ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය නිසා මම විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට පොඩි යෝජනාවක් කරනවා. නාලන්ද විද්‍යාලයේ යම් ශේෂ්ත්‍රවල ලංකාවේ ඉහළම මට්ටමක තිබෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට්, ඊළඟට ෆොටෝග්‍රැෆි, ඇස්ට්‍රොනොමි, ඒ වගේ ශේෂ්ත්‍ර රාශියක නාලන්ද විද්‍යාලය තුලින් මේ නාලන්ද බාලිකාවන්ට විශාල සහායක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විද්‍යාල දෙක අතර සුවදත්තට පාරක් වෙලා තිබෙනවා විද්‍යාලාධිපතිනියක් ඒ වගේම ආදි සංගමේ සභාපතිතුමිය ඇතුළු ආදි ශිෂ්‍යයවරුත් එක්ක තියෙන සම්බන්ධය. ඒ නිසා එක සංගම් වල තියෙන දියණිවරුන්ට මේ ෆොටෝග්‍රැෆි කරන දියණිවරුන්ට ආදි වශයෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ සම්බන්ධයෙන් ලොකු සම්පත් ප්‍රමාණයක් සහ අධ්‍යක්ීම් ප්‍රමාණයක් සහ ඒ පිළිබඳ පුහුණු ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. මේ විද්‍යාල දෙක අතර සම්බන්ධතාවය ගොඩනැගුවොත් අපිට මේ විද්‍යාල දෙක අතර පාලමක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඔබ දන්නවා මේ විතර ඉන්න හැමෝම දන්නවා මම ගම්පා බණ්ඩාරනායක විද්‍යාලයේ මීට අවුරුදු 2කට 3කට ඉස්සෙල්ලා හිටපු ප්‍රින්සිපල් කියලා මෙතන ඉන්න හැමෝම දන්නවා. මම ඒ විද්‍යාලයේ ඒහා සමානව සම්පත් ප්‍රමාණයක් තියෙන තැනක්. ඒ කෙසේ වෙතත් දයාබර බාලිකාවන්ට දියණිවරුන්ට පොඩි අදහසක් මම ඉදිරිපත් කරන්න කැමතියි. ඔබේ විද්‍යාලයේ මම ඉස්සෙල්ලා නර්තනාංගය දැක්කයන් පස්සේ ඇත්තටම විශ්මයට පත්වන විදිහේ නර්තනාංගයක් ඉදිරිපත් කළා. ඒ సౌందර්යයේ ගුරුවරුන්ට කොහොම ස්තුති කරන්නද කියලා මට හිතෙන්නේ නැහැ. ඒ තරම් උන්ගේ දක්ෂතාවය සුමට කරලා තිබුණා.
ඉතාම දක්ෂ ලෙස නර්තනය ඉදිරිපත් කළ තිබුණා. විශේෂයෙන්ම මේ වේදිකාවේ නිවේදන කටයුතු කරන බාලිකාවියන් නාලන්දියන් දිහා බැලුවෙන් පස්සේ ඔබ සියලු දෙනාගේම දක්ෂතාවය විශ්මයජනක සුළුයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මඟ පෙන්වපු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. දයාබර දියණිවරුනි, ඔබට ඔබේ විද්‍යාලය තව දුරටත් ඔසවා තබන්න කළ හැකි කාර්යයන් බොහෝයි. එකක් තමයි බාලිකාවක් ලෙස අපේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ, ධම්මානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු ඔබේ ආධිකර්තෘවරු, හෙන්රි ස්ටී ලෝල්කට් තුමා, අනගාരിക ධර්මපාලතුමා පැතූ ලෝකයක් තිබෙනවා. විශේෂයෙන්ම අමද්‍යප ව්‍යාපාරයෙන් එකතු කරගත්ත සල්ලි වලින් තමයි ඔබේ විද්‍යාලවල පටන් ගන්න අවශ්‍ය වෙන අරමුදල් සපයලා තිබෙන්නේ. මේ රටේ තිබුණු අමද්‍යප ව්‍යාපාරයෙන් එකතු කරගත්ත 750 රුපියලෙන් මේ රටේ අහිංසක මිනිස්සු හම්බ කරපු දේවල් වලින් තමයි පරම විඥානාර්ථ සමාගම විවිධ පාසල් මේ ශ්‍රී ලංකාව තුල ඇති කරනු ලැබුවේ. ඉතින් දියණිවරුනි, එක තමයි එකක් දෙකක් තුනක් කියන සෑම වෙලාවම ඔබ සිටිය යුත්තේ කාන්තාවක සතු විනය, සංවරය, අර විශාකාවක වගේ කටයුතු කරන ආකාරය. ඔබට පාසලේද, පාසලෙන් පිටද, එහෙම නැත්නම් කුමල ස්ථානයක්ද කියලා අදාළ වෙන්නේ නැහැ. ඔබ නාලන්දා සංස්කෘතිය, නාලන්දා කාන්තාවකගේ තියෙන පරිපූර්ණත්වය, සભ્યත්වය නිරන්තරයෙන්ම ඔබේ චරිතයෙන්, ඒ වගේම හැදියාවෙන් ප්‍රකට කරන්න ඕන. ඔබ දැක්ක මෙතන කතා කළා මහාචාර්ය ප්‍රොෆෙසර් විජේතුංග මහතාගේ සහෝදරිය. මම හිතන්නේ ඔබ එයා කතාව අහගෙන ඉන්නේ නැති කියලා. එතුමිය මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. හරිචන්ද්‍ර විජේතුංග මහතා කියලා කියන්නේ නාලන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්. සිංහලෙන් විද්‍යාව උගන්වන්න බැරි කාලේ සිංහලෙන් විද්‍යාව උගන්වන්න පුළුවන් කියන කතාව සහ සිංහලෙන් පොතපත හදුවේ හරිචන්ද්‍ර විජේතුංග මහතා. එතුමාගේ නංගි සහෝදරිය තමයි අර මෙතන ඔබ දැක්කද? මම දියණිවරුන්ට මතකද මන් දන්නේ විදුහල්පතිතුමිය තව දවසක ඔක රිපීට් කරලා පෙන්නයි. ඒ හරිචන්ද්‍ර විජේතුංග මහතාගේ නංගි තමයි ඒ කතා කළේ ඔබේ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාව. එතකොට සිංහල භාෂාව වෙනුවෙන්, සිංහල සංස්කෘතිය වෙනුවෙන්, ඒ වගේම ಜಾති මාමකත්වයේ වෙනුවෙන් කටයුතු කරපු වීරෝදාර කාන්තාවන්, වීරෝදාර පුරුෂයන් රාශියක් මේ විද්‍යාල වලින් බිහි වෙලා තිනවා මේ විද්‍යාල දෙකෙන්ම. මම හිතන්නේ මගේ කතාව දිග වැඩි වුණා. ඒ කෙසේ වෙතත් මේ ගෞරවනීය විද්‍යාලාධිපතිනියන්ට අපි හැමෝම හිසනම ආචාර කරන්න ඕන. එතුමියන් ගොඩනගපු මේ විද්‍යාලය අද විසල් රුකක් බවට පත් වෙලා තිබෙනවා. බැලූ තැන මම ගම්පහ ප්‍රදේශයේ පාසල් වල වැඩ කරපු විදුහල්පතිවරයෙක් ලෙස දන්නවා. මිනුවන්ගොඩ බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විශාල රාජකාරියක්, විශාල කොටසක් ගම්පහ ප්‍රදේශයේ සිදු කරනවා. විශේෂයෙන්ම මේ ආදීශ සංගමේ සමාජිකාවන් රාශියක් මේ රට වෙනුවෙන්, මේ රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන දක්ෂ ආදි ශිෂ්‍යයන් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් කැපවී වැඩ කරපු මේ අපේ හිටපු විදුහල්පතිනියන්ට, ඒ වගේම හිටපු ගුරුවරුන්ට ඔබ සියලු දෙනාමත් අප සියලු දෙනාමත් මොනවාද දෙපාල්ල වැඳලා নমස්කාර කරන්න ඕන. ඔබේ විද්‍යාලයේ මේ තත්ත්වයට දවසින් දෙකෙන් ගොඩනගපු විද්‍යාලයක් නෙමෙයි. අර හෙන්රි ස්ටී ලෝල්කට් තුමාගේ ඉඳලා ආපු පරම්පරාවේ විශාල ප්‍රමාණයක් විදුහල්පතිවරු, විදුහල්පතිනියන් මේ කාර්ය ගොඩනගී මේ කාර්ය කරා. අර ඔබේ ප්‍රථම විදුහල්පතිවරයා වෙච්ච ජිනේන්දාස් මේ විද්‍යාලයේ විදුහල්පති තනතුරු දරන ගමන්ම ඊට පස්සේ යුද්ධය අවසන් වුණාන් පස්සේ නැවත කොළඹ නාලන්ද විද්‍යාලය නැවත ආරම්භ කළා. විද්‍යාල දෙකේම විදුහල්පති තනතුරු දරමින් කටයුතු කරනු ලැබුවා. මේ ඔබේ ඓතිහාසික ඡායාරූප වල පෙන්වන සියලුම වගේ ඡායාරූප කොළඹ නාලන්ද විද්‍යාලයේ තියෙන ඡායාරූප. ඒ ඡායාරූප වලින් අදහස් කරන්නේ එක ඡායාරූපයක් මෙතන පෙන්වුවා. නාලන්ද බාලිකා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය කියලා. ඒ ඡායාරූපෙම කොළඹ නාලන්ද විද්‍යාලයේ තියෙනවා. ඒ කොළඹ නාලන්ද විද්‍යාලයේත් ඒ ආචාර්ය මණ්ඩලෙම උගන්වලා තියෙනවා. ඉතින් මේ විද්‍යාල දෙක අතර විශාල ඓතිහාසික සම්බන්ධයක් වගේම නොබිදී හැකි සම්බන්ධයක් තියෙනවා. දියණිවරුන්ට මම එක ප්‍රධාන උපදෙස් තමයි කිව්වේ. එක තමයි විනය සහ සංවරකම. එය නාලන්දා බාලිකාවියන්ගෙන් හැමතිස්සෙම නිරන්තරයෙන්ම නිරූපණය වෙන්න ඕන. බලන්න ඔබේ ආදි ශිෂ්‍ය අක්කලා ඔවුන්ගේ හැසිරීම ඒ ආකාරයෙන්ම ඔබත් ඉදිරියට ඒ අනුව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබත් ඒ වෙනුවෙන් මේ විද්‍යාලේ තවදුරටත් ඔසවා තබයි කියලා. දෙක තමයි අධ්‍යාපනය. ඔය දෙක ඔබ තුලින් ඔබේ අක්කලා ඉෂ්ට කළා. ඔබත් ඒ ආකාරයෙන් ඉෂ්ට කළා. නාලන්ද බාලිකා විද්‍යාලය ඉදිරියට ඔසවා තබනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම දිලිනි බුද්ධිකා රූපසිංහ මැතිණිය ඇතුළු ආචාර්ය මණ්ඩල සුබ පතනවා.
ඔබ විසින් කරන ලද සත්කාර්ය උත්තුංග කාර්ය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මේ විද්‍යාලය මේ රටේ මේ තියෙන තත්ත්වයටත් වඩා ඉහළට ගන්න ඔබතුමියගේ විදුහල්පති කාලය තුල හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සමට දරුවන් සරණයි. ස්තුතියි ගරු විදුහල්පතිතුමනි. Example is better than precept. I was so pleased when you said that. Sir, when you said that Nalanda College Colombo and Nalanda Girls Central College Minuwangoda isn't just two schools. We are family, a family that support, help and figure out each other. Thank you for your inspiring speech, sir. මීළඟට අප යොමු වන්නේ අප පාසලේ සෑම සුබ කර්තව්‍යයක් සඳහාම අප හාත්වැල් බැඳ ගන්නා ඔබ ඇගහීමටයි. ඒ සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ආදිශිෂ්‍ය සංගමයේ සම සභාපතිනි කමිනි සමරසූරිය මැතිණියට. Let's move on to a moment where we appreciate gratitude, dignity and compassion. I would most respectfully invite Mrs. Kamini Samarasinghe, the co-president of the School Past People Association, to the stage. මීළඟට යෙදී තිබෙන්නේ අප ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට සැපමිනි කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් කොළඹ නාලන්දා විද්‍යාලයේ ආශිස් සංගමයටත් අපගේ ස්තුතිය පිරිනැමීම මේ සඳහා මම ගරු විදුහල්පතිතුමියට ආරාධනා කරනවා නාලන්දා විද්‍යාලයේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමනි ඔබටයි මේ ආරාධනය. ඔබගේ පැමිණීම අපට මහත් ගෞරවයක්. අපි එය අගය කරනවා. කොළඹ නාලන්දා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමනි මීළඟ ආරාධනය ඔබතුමාට. අපගේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට සැපැමිණි කොළඹ නාලන්දා විද්‍යාලයේ ආශිස් සංගම් සමාජික මහත්වරුනි ඔබටයි මීළඟ ආරාධනය. විදුහල්පතිතුමා ඇතුළු සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි ඔබ සැමට. There is a saying that says the real happiness lies in gratitude. We did this to show our appreciation for your commitment and collaboration. Thanks a million. මෙවන් අභිමානවත් උත්සවයක් මෙසා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට නනයිරින් දායක වූ ඔබ සැම ඇගීමටයි මෙය අවස්ථාවක් කරගන්නේ. ඒ සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා විද්‍යාලය ආදිශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සමාජික හිරන්තිලියන වඩුගේ මහත්මියට. With the time passing by, we've almost come to the end of 83rd anniversary ceremony of Nalanda Girls Central College. Before winding up, I would most respectfully invite Mrs. Hiranthiliana Vaduge to deliver the word of thanks.
වර්ෂ 1942 මැයි මාස 5 වන දින බිහි වුණු නාලන්දා මෑණියන්ගේ 83 වන ජන්මදිනය නිමිත්තෙන් සංවිධානය වූ තවත් එක් කර්තව්‍යයක අවසානයයි මේ. වර්තමාන නාලන්දාවේ සියලුම වැඩ කටයුතු හා සම්බන්ධ වී අපට නොමද සහායක් ලබා දෙන නිරන්තරයෙන් අප දිරිගන්වන හා මඟ පෙන්වන මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂක මහත්ම මහත්මීන් ඇතුළු මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය නියෝජනය කරමින් අද දින අප ආරාධනය පිළිගෙන පැමිණි සියලුම ආරාධිත මහත්ම මහත්මීන්ට මාගේ ස්තුතිය පිරිනමීමට කැමැත්තෙමි. එසේම අතීත සමදකම් අලුත් කරමින් නාලන්දා මාතාවගේ අතීත මතක සටහන් සොයා යන ගමනේදී කොළඹ නාලන්දා විද්‍යාලය හා බැඳුණු සියලුම තතු අප වෙත ලබා දෙමින් හා අද දින මෙම උත්සවයට සහභාගී වෙමින් අපගේ ආරාධනය ඉතා නිහතමානීව පිළිගනිමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිතුමා එරාන් ද සිල්වා මහතා ඇතුළු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම් නියෝජනය කරමින් පැමිණි මහත්මාන්නන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු ඒ නියෝජිතයන්ට මාගේ ගෞරවනීය සහ ආදරණීය ස්තුතිය පිරිනමමි. නාලන්දා මෑණියන්ගේ දරුවන්ගේ දැනුම කුසලතා හා ආකල්ප පෝෂණය කරමින් නාලන්දා මෑණියන්ගේ කීර්තිය පතුරවමින් ඇයගේ උන්නතිය සඳහා ඊටමත් මෙහෙයක් සිදු කර අපකැප වී කටයුතු කළ පාසලේ ආදී විදුහල්පති ගුරු මෑණිවරුන් සහ පියවරුන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් සහ පියවරුන්ද අද දින අපගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණීම සම්බන්ධයෙන් ඔබට මාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමි. එසේම අද දින මෙහි පැමිණි ආදී ගුරු පියවරුන් සහ මෑණිවරුන් හා ආචාර්ය මණ්ඩලයේ ආදී ගුරු මෑණිවරුන් සහ පියවරුන්ගේ පවුලේ ඥාතීන් එම මහත්ම මහත්මීන්ටද මාගේ ගෞරවනීය ස්තුතිය ආදිශිෂ්‍ය සංගමය විසින් පුද කර සිටිමි. වර්තමාන නාලන්දා මෑණියන්ගේ නාමය බැබළවීම සඳහා ඉතාමත් වෙහෙස මහන්සි වී අප වී කටයුතු කරන වර්තමාන නාලන්දා බාලිකා මධ්‍ය මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය දිලිනි රූපසිංහ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ටද ආදිශිෂ්‍ය සංගමය වෙනුවෙන් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි. එමෙන්ම අද දින අප ආරාධනය පිළිගෙන පැමිණි මිනුවන්ගොඩ නාලන්දා පිරිමි මධ්‍ය මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු ආදිශිෂ්‍ය සංගම නියෝජනය කරමින් පැමිණීම මහත්මීන්ටද මම මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමි. තම පාසලට ඉටු විය යුතු යුතුයකම් ඉටු කිරීමේලා ආදිශිෂ්‍ය සංගමයේ සම්බන්ධ වී තම ස්වේච්ඡාවෙන් තම කාලය ශ්‍රමය හා ධනය කැප කරගමින් නාලන්දා මෑණියගේ උන්නතිය සඳහා සේවය කරන වර්තමාන ආදිශිෂ්‍ය සංගමේ සමසභාපතිතුමිය කමනී සමරසිංහ සොයුරිය හා ආදිශිෂ්‍ය සංගමේ කමිටු සමාජිකාවන්ටද මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමි. සෑම කටයුත්තකදීම මෙන්ම අද දිනද මෙම කටයුතු සාර්ථකත්වය කරා ගෙන යාම සඳහා සහාය වූ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසලේ සංවර්ධන සමිතියේ නියෝජිත මහත්ම මහත්මීන් ආදරණීය දෙමව්පියන් සහ ආදරණීය සිසු දැරියන් ඇතුළු මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සහාය වූ සියලුම දෙනාට ආදිශිෂ්‍ය සංගමය වෙනුවෙන් මාගේ ප්‍රණාමය පුද කර සිටිමි. අවසාන වශයෙන් නාලන්දා මෑණියන්ගේ වර්තමාන සිසු දැරියනි සොහොයුරියනි අප පාසල අතීතයේ පටන් මේ දක්වා වසර 89ක් ආසන්න කාලයක් 83ක් ආසන්න කාලයක් උගතුන් බුද්ධිමතුන් සහ මහා ප්‍රාඥයින් විහි කර ඇති බව ඔබට අද පසක් වන්නට ඇත. ඉදිරියටත් ඇයගේ කීර්ති නාමය බබලවන්නට කටයුතු කිරීම ඔබ සැමගේ පරම යුතුයකම හා වගකීම වන්නෙමි. ඒ සඳහා ඔබට අවශ්‍ය සියලුම
සහයෝගයන් ලබා දීමට ආදිශිෂ්‍ය සංගමයක් වශයෙන් අපි එකතු වී කටයුතු කරන්නෙමු. ඉතින් එම කාර්යය සාර්ථකව කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් 83 වන උපන්දිනය සමරන මගේ නාලන්දා මෑණියන්ට මගේ ස්තුතිය පුරිනමමින් මම නිහඬ වෙමි. ස්තුතියි. ස්තුතියි ඔබතුමියට. Thank you, madam. මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය 1942 වර්ෂයේ ජීවය ලබා අද වන විට මේ තාක් දුරට අභිමානයත් ගෞරවයත් ගොඩනගාගෙන ආකාරයත් විදියයි. ඉතින් ඒ සඳහා අප විද්‍යාලයේ සිටපු විදුහල්පතිවරුන්ගේ මෙහෙයවීම ආදරණීය ගුරු මව්පියවරුන්ගේ කැපවීම මගේ ආදරණීය සහෝදරියන්ගේ සහයෝගය මෙන්ම විශේෂයෙන්ම ආදි ශිෂ්‍යාවන්ගේ කැපවීම මෙන්ම ඒ යොද ශක්තිය මොනවට උපකාරී වුණා. Absolutely, Omaya. As you just said, with the Nalanda's everlasting reputation and shielding protection, I think it is a glory to see how Mother Nalanda grows by day and year. Remember, this isn't just an overnight process. It takes years and years of dedication, blood, sweat and tears from those pioneers who have put their 100% into the success of our school. And let me honor my school and those people in a quite marvelous way. We're proud of our school, that's where we belong. We're proud of the name, we even sing songs. And this is the song that we sing as we all are part of this wonderful thing. And finally, happy birthday, Mother Nalanda. May you live prosper and long. Thank you. ඉතින් අපේම මගේම නාලන්දා මාතාවට අභිමානවත් ගෞරවනීය 83 වන ජන්මෝත්සවයක් වේවා කියලා මාධ්‍යංශය අප සැමගෙන් හදපිරි ප්‍රණාමය සහ සුභාශිංසනය කර සිටිනවා. ස්තුතියි.